ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යෝතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න අධ්‍යාත්මික ගවේශක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076යි 68යි 28යි 964. හොඳයි. අද අපි මේ වැඩසටහනේදී කතා කරන්නේ අංක 7, 8, 9 කියන අංක තුන ගැන. ඉතින් මේ අංක 7 අපිට මුණ ගැහෙන්නේ කේතු ග්‍රහයා යටතේ කේතු ග්‍රහයාගේ සම්පූර්ණම බල ප්‍රදේශය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන අංකයක් විදිහට තමයි අංක 7 අපිට මුණ ගැහෙන්නේ. ඉතින් මේ 7 වෙනිදා හරියටම ඕනෙම මාසයක 7 වෙනිදා ඉපදිච්ච පුද්ගලයොන්ට මෙන්න මේ විදිහට ඒගොල්ලොන්ගේ චරිත ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවා. මේගොල්ලොන්ගේ මුලින්ම කෙරෙන දෙයක් තමයි මේගොල්ලෝ කරන සියලුම කටයුතු ඒ කටයුතු යටතේ ප්‍රබල හැඟීමකින් යුක්තව තමයි ඕනෑම කටයුත්තක් මේගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහරෙක් යම් කටයුත්තක් කරන්න පුළුවන් ආවට ගියාට හිතුමනාපට. නමුත් මේ 7 වෙනිදා ඉපදිච්ච පුද්ගලයෝ යමක් කරන්නේ ඒ කරන දේ පිළිබඳ හැඟීමක් ගොඩනගාගෙන ඒ හැඟීම පෙරටු කරගෙන තමයි මේගොල්ලොන්ගේ වැඩ කටයුතු කෙරෙන්නේ. මේගොල්ලොන්ගේ සමහර ජීවිතවල තියෙන රහසිගත සිදුවීම්, රහසිගත දේවල් පරිබාහිර සමාජයට එතරම්ම මේගොල්ලෝ පෙන්වන්නේ නැහැ මේගොල්ලොන්ගේ ස්වභාවය. සතුටින් ඉන්නවා, hina වෙලා ඉන්නවා, ප්‍රශ්න නැතුව ඉන්නවා වගේ තමයි බොහෝ වෙලාවට මේ අය පෙන්වන්නේ. මේගොල්ලොන්ට තියෙන දෙයක් තමයි මේ විද්‍යාත්මක දැනුම. සාමාන්‍යයෙන් ওই විද්‍යාත්මක දැනුම ග්‍රහණය කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒත් එකම හොඳ විශ්ලේෂණ හැකියාවක් තියෙනවා. හොඳට දෙයක් පිළිබඳ විශ්ලේෂණය කරන්න, දෙයක් ගවේෂණය කරන්න, දෙයක් මානසින් ග්‍රහණය කරගන්න හොඳ හැකියාවක් තියෙනවා. සමහර කාලවකවානු වලදී හරීම අවිවේකී ජීවිත කාලවකවානුව තමයි මේගොල්ලන්ට ගත වෙන්නේ. මේගොල්ලෝ ටිකක් අවිවේකී කාලවකවානු ගත කරන ස්වභාවය වැඩි ජීවිතයේදී. චිත්‍ර කලා සාහිත්‍ය වගේ දේවල් වලට වගේම ලස්සන නියෝජනය කරන බොහෝ දේවල් තුල වැඩ කරන්න කැමති, බොහෝ දේවල් එක්ක වැඩ කටයුතු කරන්න කැමති, නිතර පේන්න තියෙනවා නම් කැමති, හැම දෙයක්ම නිතරම අවට හැම දෙයක්ම ලස්සනට තියෙනවා නම් කැමති. මේ ආදී වශයෙන් මේගොල්ලෝගේ ජීවිතවල ප්‍රකාශනයන් සිද්ධ වෙනවා. ඉතින් මේගොල්ලන්ට හේතු ග්‍රහයා මූලික වීමක් නිසා ඊටාම ප්‍රඥා ගෝචරත්වයක්, ඊටාම ප්‍රඥාවෙන් යුක්ත ජීවිතයේ තීන්දුව తీරන හැම ගන්න හැකියාවක් ලැබෙනවා. අපි ඊළඟට බලමු අංක 8න් ඉපදිච්ච අයට. ඉතින් සම්පූර්ණ සෙනසුරු ග්‍රහයා යටතේ තියෙන අංකයක්, සම්පූර්ණයෙන්ම සෙනසුරු ග්‍රහයා යටතේ තමයි තියෙන්නේ. ඉතින් සමහර වෙලාවල් වලදී ජීවිතේ බොහෝ දේවල් සාර්ථකත්වය ඇති වෙන්න කාලය ගත වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් කුඩා කාලයේදී බොහෝ දුරට සාර්ථක ජීවිතයක් තියෙන්න පුළුවන්. නමුත් තරුණ කාලයෙන් මධ්‍යම ජීවිත කාලවකවානුවල ඒ නිදහසේ ජීවත් වෙන්න තිබුණු පරිසරය නැති වෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ට තිබුණු බොහෝ දේවල් වලින් තමන්ට අයින් වෙලා ජීවත් වෙන්න ඉඩකඩකුත් තියෙනවා. බොහෝ වෙලාවන් වලදී මේ
ප්‍රදේශ මාරු කරන්න සිද්ධ වෙයි. උපන් ප්‍රදේශෙන් වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න සිද්ධ වෙයි. ආශ්‍රය කරපු මිනිස්සුන්ට වඩා හාත්පසින්ම වෙනස් මිනිස්සු ආශ්‍රය කරන්න සිද්ධ වෙයි. ඒ වගේ පෙළ ගැස්සෙන්න පුළුවන්කමක් තියෙනවා ජීවිත පෙළ ගැස්සිල්ල. නමුත් සෙනසුරු ග්‍රහය යටතේ ඉන්න නිසා ආගම දහමට ලැබි වෙනවා. දේව භක්තිය වැඩි වෙනවා. ඒ ආගම දහම අනුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා. නමුත් සෙනසුරු ග්‍රහයාගේ තිබෙනා වූ පීඩනකාරී ස්වභාවයන් ජීවිතයට බොහෝ දුරට එනවා. ප්‍රශ්න ගැටලු කම්කටොළු බාධක බොහෝමයක් රෝග පීඩා පවා එන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඊළඟට බලමු අංක 9. අංක 9 තමයි අපිට අනි ග්‍රහයෙක් යටතේ තියෙන අවකාශයේදී අපිට ලැබෙන අවසාන අංකයට කිට්ටුම අංකය මේ අංක 9 සම්පූර්ණයෙන්ම කුජ ග්‍රහය යටතේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. සම්පූර්ණම කුජ තමයි බලවත්කම තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ හරිම ප්‍රබල පුද්ගලයෝ. මේ 9 වෙනිදා ඉපදුනම සාමාන්‍යයෙන් හරි ප්‍රබල වෙනවා, ප්‍රසිද්ධ වෙනවා. අධිෂ්ඨානශීලීත්වය තමයි මේගොල්ලෝගේ දියුණුව තරන් යන්නේ. ඉතින් මේගොල්ලන්ට තියුණු අවධානයක් තියෙනවා. සෑම දෙයක් කෙරෙහිම තියුණු අවධානයක් තියෙනවා. පෞරුෂයක් තියෙනවා. හොඳ පෞරුෂයකට හිමිකම් කියනවා. සමහර අවස්ථාවල ෂණික තීරණ ගන්න ස්වභාවය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඒ ෂණික තීරණ අධික කෝපයන් සමහර වෙලාවලදී මනස තුළ වැඩි වෙන්න පුළුවන්. ටිකක් කේන්ති යන ගතිය වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ගමන් බිමන් බොහෝ යෙදෙන්න පුළුවන් ජීවිතයේදී. ගමන් බිමන් බොහෝමයක් යෙදෙන්න පුළුවන්. ඒ රැකී ආරක්ෂාව වෙනුවෙන් වෙන්න පුළුවන්. බුද්ධිමත්ව ඒ රැකී ආරක්ෂා කටයුතු හරිහැටි සමබර කිරීමක් කරනවා. සමහර අවස්ථාවල කලහකාරී සිදුවීම් වලට මැදි වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. රණ්ඩු හරවුල් ගැටලු වගේ දේවල් වලට සමහර අවස්ථාවලදී මැදි වෙන්න අකමැත්තෙන් වුණා. සමහර වෙලාවලදී මැදි වෙන්න සිද්ධ වෙන ප්‍රතිශතයක් තියෙනවා. මේ ගොඩක් තෘප්තිමත් භාවයට පත් වෙන්නේ මිනිසුන්ට දව් කළා, අනිත් අයගේ දියුණුව දැකලා ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ පවුලේ උදවියට උදව් උපකාර කරලා එහෙම තෘප්තිමත් භාවයක් මනස තුළින්ම වුන් ලබනවා. ඉතින් මේ අසීමාන්තිකව ආදරය කරන්න පුළුවන් පුද්ගලෙක්. නමුත් දැඩි කෝපය ඉක්මන් තරහය නිසා බොහෝ පාඩු සිද්ධ වෙනවා ජීවිතයේදී. ආදරය වැඩි වශයෙන් බලාපොරොත්තු වෙන අවකාශයක් තියෙනවා, අවස්ථාවක් තියෙනවා ජීවිතයේදී. තමන් අනික් පාර්ශවයෙන් ආදරය වැඩි පුර බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවලදී ඒතන අර තමන් දෙන්න ඕනි ආදරේ හරියාකාරව දෙන්න බැරි වෙලා ප්‍රශ්න ගැටලු විවාහ ජීවිත තුළ ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. සරලව ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේගොල්ලෝගේ ජීවිත බොහෝ පිරිසක් ආශ්‍රය කරගෙන, මිනිස්සු ඇසුරු කරගෙන, යාළු මිත්‍ර ආශ්‍රය කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රැකියා වශයෙන් කියනකොට හමුදා අංශ, ඔය නැටුම්, සාහිත්‍ය, නාට්‍ය කලාව, ගුරු වෘත්තිය, සංගීතය, නීතිය, ප්‍රචාරණ අංශ, ඔය ප්‍රසන්ටින් වගේ මාධ්‍යවේදීක් වෙන්න පුළුවන්. විදේශගත වීම එක කරන කටයුතු වගේ දේවල් රැකී ආරක්ෂා වශයෙන් සුබවාදීව තියෙනවා. ඈත අතීතයේ සිට භාවනාව ප්‍රගුණ කරන්නන් විසින් නිර්මාණය කරන ලද නාඩි ජ්‍යොතිෂය තුළින් ඔබගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට කතා කරන්න. අධ්‍යාත්මික ගවේෂක දර්ශනවේදී තේනුවර වෙද මහතා 076 68 28 964